ඔබත් පළදරන කෙනෙක්ද? අපි සමාජ ජීවත් වෙද්දී මේ මිනිස්සුන්ගේ ජීවිත ගැන අපි සමාලෝචනයක් කරනවා. ඒ මිනිස්සුන් මැරෙන විදිය අපි විශ්ලේෂණය කරමින්. උදාහරණයක් විදියට මිනිස්සෙක් බොහොම අවාසනාවන්ත විදියට මැරෙනවා නම් ඔහුගේ ජීවිතේ ඔහු ගත කරපු දේවල් වලට වැඩියේ ඒ මැරෙන විදිය මේ ලෝකෙන් සමුගන්න විදිය බලලා අපි කියනවා ඒ මිනිස්සයා වාසනාවන්තද අවාසනාවන්තද කියලා. වේදනාව විඳලා දුක් වේදනාව විඳලා ජීවිතේ මහා අවාසනාවන්ත විදියට මැරලා යනවා නම් එහෙම කෙනෙක්ට කියන්නේ අපි අවාසනාවන්ත මරණයක්, අවාසනාවන්ත ජීවිතයක් ගත කරායි කියලා. වාසනාවන්ත විදියට හිතන පතන විදියට නැතිනම් බොහොම සුවදායි විදියට ජීවිතයේ අවසානයේට ළඟා වුණොතින් එහෙම කෙනෙක්ට කියනවා බොහොම සුබවාදීව ජීවත් වෙච්ච වාසනාවන්ත මරණයක් උරුමගත්ත වාසනාවන්ත කෙනෙක් කියලා. ප්‍රාදර ප්‍රේමවන්තයනි, අද දවසේ අපි චතාරික සමයේ තුන්වන ඉරුදින මෙනෙහි කිරීමට ඇතුළු වෙද්දී මේ මෙනෙහි කිරීම ඔබට මට ආරාධනා කරනවා අපේ ජීවිත ගැන විමසන්නට. මේ අපි මැරෙන විදිය ගැන නෙමෙයි, අපි ලෝකෙට සමාජයට අපි පළදරන විදිය ගැන නැත්නම් ඒ පළදරන විදිය ගැන මෙනෙහි කරමින් අපේ ජීවිත අපි පළදරනවද කියලා හොයලා බලන්නට අද දවසේ අපිට සුපුවත ආරාධනා කරනවා. එතකොට මේ සඳහා අපි භාවිතා කරන්නේ නැතිනම් අද සුවිශේෂය තුල දිගහැරෙන්නේ අත්තික්කා ගස පිළිබඳ උපමාවයි. අත්තික්ක කියන්නේ බොහොම ඓතිහාසිකව මේ ඵල ලබා ගැනීම සඳහා මිනිස්සු කරපු වගාවක්. අත්තික්කා අවුරුදු 3ක් විතර යනවා මුල් ඵලය ලබා ගන්නට. එන්පසු වසරකට දෙවතාවක් විතර ඵල දරන ශාකයක්. මේ ශාකය වර්ධනය කිරීම නැතිනම් මේ ශාකය වගා කිරීමේ පරමාර්ථය තමයි එහි ඵලය ලබා ගැනීම. එය ඵල දරන්නේ නැතිනම් ඒ වගා බිමට බරක්. එවැනි ගස් ඒ වගා අයිතිකරුවන් එවැනි ගස් විනාශ කරලා දානවා. අද ඔබට මටත් සුපුවත ආරාධනා කරනවා මෙනෙහි කරලා බලන්න. ඔබ මාවත් සමාන කරනවා මේ සුවිශේෂය තුල, මේ උපමාව තුල අත්තික්ක ගසකට. මේ ඉඩම් හිමියා නැතිනම් මේ වගාව හිමියා දෙවියන් වහන්සේ විදිහටයි හඳුන්වන්නේ. අපි අපේ ජීවිත පළදරනවද කියලා බලන්නට අද දවසේ සුපුවත ඔබට මට ආරාධනා කරනවා. පවුලතුමා පෙන්වන විදිහට අපෙන් බලාපොරොත්තු වෙන පළදාව තමයි සාමය, ප්‍රේමය, කරුණාව, සමාව දීම, මේ වගේ ගුණාංගයන්. ඔබ මම මේ වගේ ගුණාංගයන් සමාජය තුළ ජීවත් කරනවා නම් සමාජයට අපේ පළදාව විදිහට බෙදනවා නම් ඔබ මම පළදරන, කිතුණු ඵලය දරන සමාජයෙන් නැත්නම් කිතුණු ඵලය දරන ඒ අපිව වගා කරන ආදරණීය වගාකරුවා බලාපොරොත්තු වෙන පළදාව ලබා දෙන අය. හැබැයි ඔබ මම ඒ පළදාව ලබා දෙන්නේ නැතිනම් ඔබට මටත් අද උපමාවේ පෙන්නනවා වගේ මේ ඵල නොදරන අත්තික්ක ගසට ලැබිච්ච අවදානම ඔබට මටත් ලැබෙනවා. ඒ තරජනය ඔබට මටත් ලැබෙනවා. ඉතින් ඔබට මටත් ලස්සන කාලයක් හිමි වෙලා තියෙනවා ඵල දරන්නට. අරමුණ ඵල දැරීමයි. අරමුණ තව කාලයක් ගත කරලා හරි ඵලදාව ලබා දීමයි. ඔබට මට මේ චතාරිකේ ලැබෙන්නේ එහෙම කාලයක්. එහෙම ලස්සන කාලයක්. අපිට ඵල දරන්නට නම් අපිට පෝෂණය අවශ්‍යයි. මේ ඔබ මාට පෝෂණය ලැබෙන ලස්සන කාලවකවානුවක්. ඉතින් මේ චතාරිකය තුල ඔබට මට ආරාධනා කරනවා, ඔබට මට අවස්ථාව නිර්මාණය කරනවා මෙනෙහි කරලා බලන්නට ඔබ මම සබවින්ම දෙවියන් බලාපොරොත්තු වෙන පරදාව ලබන, පළදාව උපයන ජීවිත ගත කරනවාද කියලා. ඉතින් අපි හැමදෙනාම එකතු වෙලා අපි සූදානම් වෙනවා උත්තානයේ වසන්තය සමරන්නට. උත්තානයේ වසන්තයට අපි කෙමින් ගමන් කරද්දී අද තුන්වෙනි ඉරුදින චතාරිකේ ඔබට මට ආරාධනා කරන්නේ මන බලන්නට, හිතා බලන්නට, විනිශ්චය කරන්නට ඔබ මම සැබවින්ම ස්වාමින් වහන්සේ බලාපොරොත්තු වෙන පළදාව සමාජයට බෙදා දෙනවද කියලා. එහෙම බෙදා දෙන්නේ නැතිනම් ඔන්න ඔබට මටත් අවදානමක් තියෙනවා, තර්ජනයක් තියෙනවා. අපි
පළදරන මිනිස්සු බවට පත්වෙන්නට ඕනේ. එහෙම පළදැරුවොත් අපි කිතුණු ඵලය සමාජයට දෙනවා නම් අපි මොන විදිහට මේ ලෝකෙන් සමුගත්තත් මිනිස්සු අපිට කියාවි අපි හැම විටම කිතුණු විශ්වාසයේ ජීවත් කරපු කිතුණු ඵලය සමාජයට දීපු මිනිස්සු කියලා. ඉතින් මේ ආරාධනය ඒ ඉගැන්වීම ජීවත් කරන මිනිස්සු යමු. එතකොට අපිට නිකම්ම මේ ලස්සන චතාරිකය ඵලදායී චතාරිකයක් බවට පත් කරගන්නට අවස්ථාව නිර්මාණය වෙනවා. ස්තුති ජෙසිපීටයි.